දරුවන් සරණයි වෙසක් පණිවිඩය දෙන්න තීරණය කරන්න උනේ පොඩි දරුවෙක් ඇහුවා සිල් ගන්න ඕනේද කියලා. සිල් ගන්න ඕනේ නැහැ කියන කතාව නොතන කියන්නේ. සිල් ගන්න ඕනේ නැහැ අපි ගෙදර ඉන්නකොට වැරදි කරන්නේ නැහැ. ඒ වගේ අදහසක්. එතකොට මේක හරියටම එක්ස්ප්ලেইন කරනවා නම් වෙන තැනකට මේ ප්‍රශ්නේ අරගෙන ගිහිල්ලා තමයි මේකට හරි උත්තරයක් දෙන්න වෙන්නේ. මේකෙදි ගන්න වෙනවා අපිට ගන්ධබ්බ අවදියක් තියනවද නැද්ද කියන කතාව ගත්තොත් දවස් 7ක් උඩ පාවෙලා ඉන්න උපදින්න තැනක් හොය වගේ කියන කතාවක් තියෙනවනේ. ඒක කියන්නේ අවදියක් කියලා කියන්නේ නැත්තම් භවයක් වෙන්න එපා. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්න වෙනවා. කාගේ හරි කනට ගැහුවොතින් කවුරු හරි එක්කෙනෙක්. දවස් 7ක් ගියාට පස්සේද හැරිලා බලන්නේ. දවස් 7ක් යනවද පාවි ඉන්න වෙනවද? එහෙම හැරිලා බලන්නේ අවස්ථාවක් එයා ගන්නවද කියලා. එතකොට එහෙම එකක් වෙන්නේ නැහනේ. ඒ මොහොතේම අනිත් පැත්තට හැරිලා බලනවා. කවුරු හරි කෙනෙක් මැරෙනවා නම් ඒ මොහොතේම උප්පත්තිය ලබනවා. අන්න එතනදී මෙන්න මේ අර සිල් ගන්න එකේ ප්‍රශ්නයයි මේ ප්‍රශ්නයයි දෙක එකට සසඳන්න පුළුවන්. දැන් හිතන්න පාතාල නායකයෙක්ගේ කනකට ගැහුවොතින් සහ පන්සිල් පද පහ ජීවිත කාලෙම රැකපු කෙනෙක්ගේ කනට ගැහුවොතින් කවුරු හරි කෙනෙක්. ওই දෙක අතර යම්කිසි වෙනසක් අනිවාර්යෙන් තියෙනවානේ. පන්සිල් පද පහ රකින්න කෙනා බලන්නේ කවුද ගැහුවේ? ඇයි මට මේ මොකද උනේ කියන තැන. පාතාල නායකයෙකුට ගැහුවොත් මම මුව මරනවා කියන අදහසින්. එතකොට දෙකක් නේද එතන. සිල් ගත්ත කෙනාගේ සිත පහළ වෙන ආකාරය සහ පාතාල කෙනාගේ සිත පහළ වෙන ආකාරය දෙකයි. ඒ කියන්නේ ජීවිත කාලයේ කෙනාගේ පුරුද්ද මත තීරණය වෙනවා එයාගේ හිතේ අන්තිමට තියෙන ශක්තිය නිර්මාණය වෙනවා. එයා බලන්නෙම කෙනෙක් මරණ අදහසින්. අනිත් එක්කෙනා බලන්නේ නැහැ කොච්චර කිව්වත් එයාට ඉන්න අදහසක් නැහැ මරණ අදහසින්. එතකොට ඔන්න ඔය වගේ අර ජීවිත කාලේ තමන්ගේ පුරුද්ද කියන එකේ බලපෑමක් මෙතෙන්ට එනවා. එතකොට තේරෙනව නේද සිල් ගන්න එකේ වටිනකම. ජීවිත කාලෙම සිල් ගත්තා නම් එයාට එහෙම කෙනෙක් මරණ අදහසක් එන්නේ නැහැ. ඉතින් මේ මැරෙන මොහොතට අනිවාර්යයෙන්ම තමන්ගේ මේ ජීවිතේ ගත කරපේ පුරුද්දේ බලය පුරුද්දේ ශක්තිය එනවා ඊළඟ ආත්මේ උපද්දවනවා. ඒක නිසා සිල් ගත්තොතින් ජීවිත කාලෙම පන්සිල් පද පහ රකින්න ඕනේ. ඊට පස්සේ අටසිල් රකින්න ඕනේ. පන්සලට ගිහිල්ලා අටසිල් ගන්නකොට වෙන අලුත්ම දේ තමයි නෙක්ඛම්මය පුරුදු වෙනවා. අතහැරීම, gedara කෙනෙක් අතහැරලා දාලා යන්න වෙන්නේ. කට්ටියට රඟපාන්න පුළුවන්. ඕක ගේමක් නෑ මේ සිල් ගන්න එක ගිහිල්ලා පන්සලට ගිහිල්ලා වැඩක් නෑ, තේරුමක් නෑ. එතෙන් උපාසකම්මලා පචහලහල ඉන්නේ කරන්නේ කියලා එහෙම කතා කියන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම වලින් කියන්නේ Tamanට යන්න බෑ කියලා. Tamanට යනකොට හුරු වෙන්නේ නෙක්ඛම්මය කියන එක. නෙක්ඛම්මය කියන එක නිවනට සෑහෙන්න වැදගත්. බුදුරජාණන් වහන්සේත් කෙරෙත් ඒකනේ. අබිනිෂ්ක්‍රමණය කළා. සියලු දේ අතහැරලා යන්න පුරුදු වෙන්න ඕනේ. අන්නේ දේවල් එක අනිවාර්යෙන් සිල් ගත යුතුයි කියන තැනට තමයි එන්න ඕනේ. මේ දේවල් දන්නේ නැතුව එක එක විදිහට එක එක කතා කියන එක වැරදි. දරුවන් සරණයි.